ඉතින් අද මං අරන් ආවේ මැරෝ කියන එළවලුවෙන් හදපු කරි එකක්. මෙන්න මේක තමයි ඒ එළවලුව. ඒක නිකන් සුකිනි වගේ. හැබැයි සුකිනි නෙවෙයි. සුකිනි ජාතියේම එළවලුවක්. ඉතින් මේක පුදුම රස එළවලුවක්. හරියට අපේ ලංකාවේ පිපිඤ්ඤා වගේ. ඉතින් බලමු මේක කොහොමද හදන්නේ කියලා. මේකෙත් පිපිඤ්ඤාකේ වගේම කහට ගතිය පොඩ්ඩක් තියෙනවා. ඒ හින්දා මම මේ විදිහට ඒකේ කහට ටික අයින් කරගන්නවා. ඊට පස්සේ මම මේකේ පොතු ටික අයින් කරගන්නවා. අපිට මේක පොතු අයින් කරගන්නේ නැතුවත් උයා ගන්න පුළුවන්. මම එහෙමත් එක දවසක් කිව්වා. හැබැයි මේ විදිහට පොතු අයින් කරලා උයද්දී ඊට වඩා රසයි කියලා මට හිතෙනවා. ඉතින් මම ඒ හින්දා පොතු ටික අයින් කරගත්තා. ඒක අයින් කරගෙන ගෙඩිය නුදිර දෙකට පළලා ඊට පස්සේ පොඩි පොඩි කෑලි වලට මම කපා ගත්තා. මට මේක ඉක්මනටම තම්බ ගන්න ඕන හින්දායි මේ තරම් හීනියට කපන්නේ. එහෙම නැත්නම් ඔයාලට මේක ටිකක් මහතට කපා ගන්නත් පුළුවන්. ඊට පස්සේ මම මේ ටික භාජනයකට දාලා මේකට අවශ්‍ය කරන කුළු බඩු තමයි මේ එකතු කරන්නේ. කහ කුඩු තේ හැඳි කාලක් විතර, මිරිස් කුඩු තේ හැඳි කාලක් විතර, ඒ වගේම 3-5 කුඩු වලින් තේ හැන්දක් විතර ප්‍රමාණයක් මම එකතු කරගන්නවා. ඊට අමතරව උළු හාල් ටිකක්, ලුණු ටිකක් රස අනුව එකතු කරගත්තා. තවත් මම මේකට පොල් තෙලුත් තේ හැන්දක් විතර එකතු කරනවා. එතකොට තවත් රස වැඩි. ඉතින් මේ ඔක්කොම ටික එකතු කරලා මම මේ ටික හැන්දකින් කවලම් කරගන්නවා. තවත් අර එතකොට හොඳට මේක සීසන් වෙනවා එළවලු එක. ඊට පස්සේ මේක ටිකක් වැහෙන ප්‍රමාණයට වගේ දියකිරි පොඩ්ඩක් එකතු කරලා මේක ලිපට තියාගන්නවා තම්බ ගන්න. මේක ඇත්තටම මිහිල් ගොඩක් ලාභ එළවලුවක්. හැබැයි මම මීට කලින් ඒ කියන්නේ try කරලා නැහැ. දැන් මේ තුන්වෙනි වතාව වගේ මේක උයන මාරම රසයි මේ එළවලුව. පිපිඤ්ඤා වලටත් වඩා රසයි, කිරි රසක් තියෙනවා. ඒ වගේම තමයි මේකේ ගුණෙත් ගොඩාක් ඉහළයි කියලා මට දැනගන්න ලැබුණා. ඒ කියන්නේ මේක ගොඩාක් හොඳයිලු කොන්ස්ටිපේෂන් වලට. ඒ වගේම මේකේ වතුර ගතිය ගොඩාක් වැඩි කියලා කියනවා. ෆයිබර් ගතිය වැඩි කියලා කියනවා. ඒ හින්දා තමයි කොන්ස්ටිපේෂන් වලට හොඳයි කියලා කියන්නේ. ඒ වගේම තමයි අපේ සමට, ඇස් වලට ගොඩාක් හොඳයි කියලා මේකේ හෙල්ත් බෙනිෆිට්ස් ගැන කියලා තිබ්බා. ඉතින් ඔයාලා දැක්කනේ මම මේක 3-5 වලින් විතරයි ලිපේ තිබ්බේ කියලා. ඊට පස්සේ මම මේ විදිහට ලූණු, අමු මිරිස් ටිකක්, සුදු ලූණු ටිකක්, තක්කාලි ටිකක්, කුරුඳු පොතු, කරපිංච ටිකක් කපාගෙන තියාගෙන තියෙනවා. පස්සේ එකතු කරන්න. ඉතින් දැන් මේ පේනවත් වගේ දැන් මේක ටිකක් තැම්බිලා තියෙන්නේ. ඔයාලා මීට වඩා ටිකක් ලොකු කෑලි කැපුවොත් නම් ටිකක් වෙලා යනවා මේක තම්බ ගන්න. මං පුංචි කෑලිනේ කපලා තින්නේ. ඒ හින්දා මේ වෙද්දි මගේ ව්‍යංජනේ තැම්බිලා තියෙන්නේ. ඉතින් මම මේ වෙලාවේ මිටි කිරි ටිකක් මේකට එකතු කරගන්නවා. මේ විදියට මිටි කිරි එකතු කරලා ඒකත් ටිකක් උතුරගෙන වගේ එද්දි තමයි මම මේකට කපාගෙන අරන් තියාගත්තු ලූණු ටික, අමු මිරිස්, එතකොට රම්පේ, කරපිංච, සුදු ලූණු සහ තක්කාලි ටික එකතු කරගන්නේ. අද මම නම් රම්පේ දාන්නේ නැහැ. මොකද මගේ ළඟ රම්පේ නැති හින්දා ඔයාලා ළඟ තියෙනවා නම් අනිවාර්යයෙන්ම රම්පේ කෑල්ලක් දාන්න. ඉතින් මේ සේරම මම අන්තිමට දාන්න හේතුව තමයි අපි මේක ගොඩක් වෙලා තම්බ ගන්නවනේ. එතකොට මේ ලූණු අමු මිරිස් වේලස්සන දැම්මොත් ඒකේ රසය දැනෙන්නේ නැහැ. හැබැයි ගොඩක් වෙලාවට මම මේ වගේ කිරි හොදි වගේ හදනවා නම් අනිවාර්යයෙන්ම ලූණු අමු මිරිස් රම්පේ කරපිංච අන්තිමටම තමයි දාගන්නේ. එතකොට ඒ හොදියක ගොඩාක් රස වෙනවා. මේ ඒ රස අර ලූණු වල කරපිංච වල රස උණු වෙනවත් එක්කම මැරෙන්නේ නැහැ වගේ අර ගතියක් මට දැනෙනවා. ඉතින් ඒ හින්දා අන්තිමටම එකතු කරගත්තම පුදුම රසයි. ඔයාලත් අනිවාර්යයෙන්ම මේ විදිහට අන්තිමට එකතු කරලා බලන්න. හරිම රසයි. ඉතින් මේ විදිහට අන්තිමට මම ලුණු රස බලනවා. මට ලුණු චුට්ටක් මදි වගේ හින්දා මම ආයෙ ලුණු ටිකක් එකතු කරගන්නවා. ඉතින් මේ විදිහට තමයි මේ මැරෝ කියන එළවලුව උයාගන්න. ඉතින් මේක එක ක්‍රමවලට උයාගන්න පුළුවන්. අද මම හැදුවේ කිරි හොදි වගේ. ඉතින් ඔයාලටත් මේ එළවලුව හොයාගන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම උයලා බලන්න. පුදුම රසයි, ඒ වගේම පුදුම ගුණයක් තියෙනවා. එහෙනම් අදට මං ගිහින් එන්න. සතුටින් පරිස්සමෙන් ඉන්න.